කොහොමද යාළුවනේ ඔන්න අද කියනවා පරිප්පුත් එක්ක එපිසෝඩ් 2. අද උයන්නේ කෙසෙල් මුව. ඔන්න ඔයාලට පේනවා ඇති ඕන දේවල් මම එකිනෙක කියන්නම්. පරිප්පු තියෙනවා. කෙහෙල් මුව මේ විදිහට හීනියට කපා ගන්න. පරිප්පුත් හොඳට සෝදලා තියෙන්න. සෝදලා ඒක පොඩ්ඩක් පෙගෙන්න තියන්න. ඊට පස්සේ ඉතින් අපි හදා ගන්න පටන් ගමු. මෙන්න මේ විදිහට කෙසෙල් මුව ටිකට අවශ්‍ය කුල්බඩු දාගමු. කහ 3-5 කුඩු, එතකොට මිරිස් කුඩු, උළු හාල් ඇට කීපයක්. ඒ ටික හොඳට දාලා මෙන්න මේ විදිහට කලවම් කරන්න. කෙසෙල් මුව ඉක්මනට කහට පිපෙනවනේ. 3-5 එකතු කරපුවාම එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. ඔන්න ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒකට අපි දාගන්නවා අවශ්‍ය දේවල්. සුදු ලූණු, රම්පේ කරපිංචා බීලූණු, අමු මිරිස් ඒ ටික ඔක්කොම දාලා ටිකක් රත් වෙනකොට කෙසෙල් මුව ටික ඉස්සෙල්ලම දා ගන්නවා. හොඳට කලවම් කරන්න. එකලා දාගෙන අර තෙල් ටිකත් එක්ක හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරලා ටික වෙලාවක් තැම්බෙන්න තියන්න ඕනේ. අර කෙසෙල් මුව ටිකක් අර එහෙම තැම්බුනහම කෙසෙල් මුව තියෙන අර කහට ගතිය ටිකක් අඩු වෙනවා. කලවම් කරලා හොඳට තැම්බෙන්න තියන්න. මේ දෙක එකට හදපුවාම හරිම රසයි යාළුවනේ. මේකත් එක්ක විතරක් බත් ගන්න පුළුවන්. මේ විදිහට හොඳට කලවම් කරලා මේක විනාඩි කිහිපයක් වහලා තියන්න. වහලා තියලා ටිකක් තැම්බුණාට පස්සේ මම මේකට එකතු කරනවා තක්කාලි කෑලි කිහිපයක්. ඒකත් හොඳට කලවම් කරලා තක්කාලි නම් අනිවාර්යෙන්ම ඕනේ. තක්කාලි හොඳට කලවම් කරලා ඒකත් හොඳට වහලා තියලා ටික වෙලාවක් අර තෙල් එක්ක හොඳට වැදෙන්න හොඳට වහලා තියන්න. එතකොට කෑලි පොඩි වෙන්න හොඳට ඉදෙනවා කෙසෙල් මුව එක. ඊට පස්සේ දැන් මේ හොඳටම කෙසෙල් මුව ටික තැම්බිලා තියෙන්නේ. මම මේකට පරිප්පු එකතු කරනවා. මේ විදිහට පරිප්පු ටික එකතු කරලා ඒකත් හොඳට කලවම් කරලා ආයෙ වතුර මුකුත් දාන්න ඕනේ නැහැ. මේ දැන් කෙසෙල් මුව වල වතුර ගතිය මෙයා වෙලානේ තියෙන්නේ. තෙල් මදි වගේ නම් කෙසෙල් මුව තැම්බෙන්න තියෙනකොට ඔයාලා ඒකට වතුර පොඩ්ඩක් එකතු කරන්න. ඒකලා ඒකත් හොඳට වහලා තියලා චුට්ටක් තැම්බුණාට පස්සේ මෙන්න මේ විදිහට මිටි කිරි ටිකක් එකතු කරලා ඒක හොඳට උයා ගන්න තියෙන්නේ. පරිප්පු එකතු කරලා හොඳට වහලා තියන්න ඕනේ විනාඩි කිහිපයක්. පරිප්පු ජහටි දෙනවනේ. ඒකලා මිටි කිරි එකතු කරලා ඔන්න ඔය විදිහට හොඳට කලවම් කරලා වහලා තියන්න. වහන්න නැතුව ඔහොම තියන්න. එතකොට අර කිරි ටික හොඳට මේවා වෙනවනේ. තක්කාලි දාන එකෙන් තමයි මේ මාළුව හරිම රස වෙන්නේ. ඉතින් කලවම් කර කර හොදි ටික කිරි ටික පැහැෙනකම් මේ තියෙන්නේ අවසානයේට පරිප්පුයි කෙසෙල් මුව මාළුවයි මේක එක්ක විතරක් බත් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් හදලා බලන්න. thank you බලනවට.